ඔන්න ඉතින් යාළුවනේ ගොඩක් දවසකින් මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මට පොඩි කරදර වගේ මුණ දෙන්න සිදු වුණා. ඒකයි ටිකක් වීඩියෝ එක දාන්න පරක්කුනේ. ඉතින් යාළුවනේ ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. මම අද හිතුවේ ගොඩක් දවසකින් සැලකිල්ලක් කරන්න බැරි වුණු යාළුවෝ දෙන්නෙක්ට සලකන්නයි. ඉතින් මේ තමයි මගේ පිච්චි යාළුවා. බලන්න එයාගේ හැටි හරිම දුර්වල වෙලා. මට කාලෙකින් මල් දුන්නෙත් නැහැ. ඉතින් මේ තමයි අනිත් කෙනා. කටු නැති පොපිමල. මේ බලන්න එයා නම් කොච්චර සැලකුවේ නැතත් හැබැයි තරහ නැතුව හැමදාම මට මල් දුන්නා. ඉතින් බලන්න එයාගේ මලේ ලස්සන. මම දැන් මේ දෙන්නටම සලකන්න යන්නේ. දැන් මම මේ අරගෙන තියෙන්නේ මතු පිටපස්සා කොම්පෝස්ට් සමානම අරගෙන ඒකට කරදහයියා සහ ගොම් කොටස් භාගයක් බැගින් එකතු කරලා තමයි මම මේ මාධ්‍ය මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. ඉතින් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මේ හොඳින් සිදුරු තියෙන පෝච්චියකට ගල් කැට කීපයක් හරි උඩු කැට කීපයක් හරි තියලා අඩි සිදුරු පස් වලින් අවහිර නොවන ලෙස සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට පොල්ලෙලි කැබලි කීපයකුත් එකතු කළා. එතකොට තෙතමනේ රැඳී තියෙන්න පහසුයි. නමුත් ජලයේ රැඳී තියෙන්න හොඳ නැහැ. ඉතින් ඒකට සකස් කළ මේ පෝච්චි දෙකටම සාදාගත් මාධ්‍ය මිශ්‍රණය පෝච්චියෙන් භාගයක් පමණ වන ලෙස එකතු කරගත්තා. ඊට පස්සේ මම මේ ගහේ පරණ අතු කැබලි ටිකක් කප්පාදු කරලා පැලිය ගලව ගත්තා. ඒකේ තියෙන පරණ පස් මුල් ටිකක් මේ විදිහට අයින් කරලා අලුත් පස් මිශ්‍රණය සහිත පෝච්චියෙන් තියලා නැවත මාධ්‍ය මිශ්‍රණය දාගන්න ඕනේ. මේ විදිහට නැවත පස් ටිකක් එකතු කරගන්න ඕනේ. ඒකට මම නිල් කැට පොහොර සහ ඔස්ම කොට් ටිකක් මේ විදිහට එකතු කළා. ඔස්ම කොට් පෙරවර්ධනය වෙන එකකින් තමයි මම දැම්මේ. මේ පොහොර මේ විදිහට බෝතල් වල දාලා හුලන් නොවදින ලෙස අසුරලා තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඒවායේ ජීව ගුණය වැඩි කාලයක් රඳා පවත්වා ගන්න පුළුවන්. ඉතින් මම පොප්පි පැලයටත් මේ විදිහටම කළා. යාළුවනේ ඔයාලත් මේ විදිහට ලස්සනට හිටවල බලන්න ලස්සනට මල්ලෙන හැටි. මේ පැල දෙකටම හොඳින් වතුර එකතු කරලා සතියක් පමණ එවන ස්ථානයක තියන්න ඕනේ. මේ විදිහට තමයි යාළුවනේ ඉතින් මම මේ යාළුවෝ දෙන්නට සැලකුවේ. ඉතින් අපි බලමු තව ටික දවසකින් මේ දෙන්නා මට කොහොමද සලකන්නේ කියලා. ඉතින් යාළුවනේ මම කලින් වීඩියෝ එකේදී සිංගෝනියම් පැලයක් හරියාකාරව හිටව ගන්න ආකාරය සම්බන්ධ වීඩියෝ එකක් ගෙනාවා. බලපු අයට මතක ඇති. මේ තියෙන්නේ මේ පැලේ තමයි. මේ වැල් දෙකක් දැන් හැදිලා තියෙන්නේ. මේ එක වැලක් කපලා මම නැවත හිටවලා තියෙන්නේ. ඉතින් මේ විදිහට හිටගත්ත